හායි යාළුවනේ. ඔබ ගයක් හදන්න හිතාගෙන ඉන්නව නම් අද වීඩියෝ ඔබට ගොඩක් වැදගත් වෙයි. බොහෝ දෙනෙක් ලක්ෂ ගණන් වියදම් කරනවා. නමුත් මුලින්ම දැනගත යුතු මූලික කරුණු නොදන්න නිසා මුදල් නාස්ති වෙන අවස්ථා ගොඩක් තියෙනවා. අපි අද කතා කරන්නේ ගයක් හදන්න කලින් අනිවාර්යෙන් දැනගත යුතු කරුණු 10ක්. ඊට මේ ස්වභාවය පරීක්ෂා කරන්න. පස මුදුද ගල් පසක්ද ජලයේ රැඳෙනවද කියලා බලන්න. ෆවුන්ඩේෂන් එක තීරණය වන්නේ මේ මතයි. නිවැරදි සැලසුමක් තෝරන්න පවුලේ සමාජිකයන්ගේ අවස්ථා අනුව කාමර ගන්න සහ ඉඩ ප්‍රමාණය තීරණය කරගන්න. අයවැය නිර්දේශ සකස් කරන්න. ගොඩනැගිල්ලේ වියදම් පමණක් නොව ජලය, විදුලිය, ගේට්ටු, බවුන්ඩරි වෝල් වැනි වියදම් ඇතුළත් කරන්න. ස්වාභාවික වාතාශ්‍රය ලබා ගන්න. ජනෙල සහ දොරවල් නිවැරදිව සැලසුම් කළොත් විදුලි බිල අඩු වෙනවා. හිරු එළිය භාවිතා කරන්න. දවසේ වැඩිම කාලයක් ආලෝකය ලැබෙන ආකාරයෙන් නිව සැලසුම් කරන්න. ගුණාත්මක ද්‍රව්‍ය භාවිතා කරන්න. අඩු මිලට ගන්න ද්‍රව්‍ය නිසා අනාගතයේ විශාල වියදම් ඇති වෙන්න පුළුවන්. අනුමත සැලසුම් ලබා ගන්න ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවේ අනුමැතිය ලබාගෙන අනිවාර්යයි. විශ්වාසදායක කොන්ත්‍රාත්කරුවෙකු තෝරගන්න. මේක තමයි වැදගත්ම කරුණ. පෙරකල වැඩ සහ පාරිභෝගික අදහස් බලන්න. අනාගත අවශ්‍යතා ගැන හිතන්න. පසුව තවත් කාමර එකතු කිරීමට හැකි ආකාරයට සැලසුම් කරන්න. දිගින් කටයුතු නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න. ඔබේ වියදම් වන්නේ කෙසේද කියා දැනගන්න සිටීම ඉතා වැදගත්. ඔබට මෙවැනි ඉදිකිරීම් දැනුම, විශ්වාස සැලසුම් සහ ඉදිකිරීමේ උපදෙස් අවශ්‍ය නම් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම share කරන්න, comment කරන්න, අපේ Facebook එක like කරන්න, share කරන්න. ස්තුතියි.